අපි ජීවත් වෙන්නේ තාක්ෂණයෙන් ඉතා ඉදිරියට ගිය යුගයක. අහසට රොකට් යවන, රෝගසුව කරන, ලෝකයේ එක ක්ලික් එකකින් සම්බන්ධ කරන යුගයක්. ඒත් ඒ සියලු දියුණුව අතරම මිනිසාගේ සිත් තුළ තවමත් එක ප්‍රශ්නයක් නිහතමානීව නෙවෙයි, බියකාරීව ගොඩනැගෙමින් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි තුන්වන ලෝක යුද්ධයක් ඇති වේවීද කියන එක. රැඳී සිටින්න මේ වටිනා වීඩියෝවේ අවසානයේ තෙක්. මේ අනාගත කල්පනා කතාවක් වගේ අහුණත් අද ලෝකයේ සිදුවන දේවල් බැලුවම ඒක සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න බැරි ප්‍රශ්නයක් බව අපිට තීරෙනවා. දිනපතා පුවත් විවෘත කරද්දී රටවල් අතර ඇති ආතතිය, යුද බල ප්‍රදර්ශන, ආර්ථික සම්බාධක සහ එකිනෙකාට එරෙහිව නිකුත් කරන දැඩි ප්‍රකාශ අපිට අහන්න ලැබෙනවා. මේ සියල්ල එකට බැලුවම ලෝකයේ නිරපාහරින්නේ කොහෙටද කියන සැකය අපිට හිතෙනවා. ලෝක යුද්ධයක් කියන්නේ රටවල් දෙකක් අතර ඇතිවන සාමාන්‍ය සටනක් නෙවෙයි. එය ලෝකයේ ප්‍රධාන බලවතුන් බොහෝ දෙනා එකම වේලාවේ විවිධ මහද්වීපවල එකිනෙකාට එරෙහිව සටන් කරන විශාලතම යුද්ධයකි. ඉතිහාසය අපට ඒක හොඳින් කියලා දෙනවා. පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙකම සීමාවක් නැතිව පෙතිර ගොස් ලක්ෂ ගණනක් ජීවිත අහිමි කරමින් සම්පූර්ණ ලෝකයේ හැඩයම වෙනස් කළා. ඒ නිසාම තුන්වන ලෝක යුද්ධයක් ගැන සිතීම පමණක්වත් අපිට ගැඹුරු බියක් දෙනවා. අද ලෝකයේ බලද්දී ප්‍රබල බලවතුන් කිහිපයක් අතර ඇති තරඟකාරීත්වය පැහැදිලිව පෙනෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව වැනි රටවල් තමන්ගේ බලය, ආරක්ෂාව සහ ආධිපත්‍ය තහවුරු කරගන්න උත්සාහ කරනවා. මේ රටවල් අතර ඇතිවන කුඩා ගැටුමක්, වැරදි තීරණයක් හෝ වරදවා තේරුම්ගත් ක්‍රියාවක් මහා විනාශයක් දක්වා පත්විය හැකි අවධානමක් තීවා. ලෝක යුද්ධයක් ඇතිවීමට හේතු බලද්දී ඒවා එක හේතුවකට සීමා වෙන්නේ නැහැ. බලය සහ ආධිපත්‍ය සඳහා ඇති තරඟේ මෙහි ප්‍රධාන හේතුවක්. සෑම ප්‍රබල රටක්ම ලෝකයේ ප්‍රධාන තීරණ ගන්නා රට බවට පත්වීමට උත්සාහ කරනවා. ඒ අතර ආර්ථික ගැටුම්ද ඉතා වැදගත්. තෙල්, ගෑස්, ජලය වැනි සම්පත් සඳහා ඇතිවන තරඟය රටවල් අතර විශ්වාසය බිඳ දමනවා. දේශපාලන අදහස්, විවිධ ආගමික විශ්වාස සහ ජාතික අදහස් එකිනෙකට ගැලපෙන්නේ නැති වෙද්දී ඒවත් ගැටුම් වලට මඟ පාරින්න පුරුවන්. මේට අමතරව අද යුද්ධ තාක්ෂණය ඉතා වේගයෙන් දියුණු වෙමින් තියෙනවා. අද යුද්ධයක් කියන්නේ සෙබළුන් මුහුණට මුහුණ සටන් කරන දෙයකට සීමා වෙන්නේ නැහැ. නව තාක්ෂණය නිසා යුද්ධයක් ඇති වුණොත් ඒ ඉතා වේගයෙන් ඉතා විනාශකාරී ලෙස පැතිරිය හැකිය. ඒ නිසාම තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණොත් එහි ප්‍රතිවිපාක පෙර යුද්ධවලට වඩා දරුණු විය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරනවා. එවැනි යුද්ධයක් ලෝකයට ඇති කරන බලපෑම් ගැන සිතද්දී එය ජයග්‍රහණයක් ලෙස කිසිවෙකුටත් හැඳින්විය නොහැක. ජීවිත අහිමිවීම, ආර්ථික බිඳවැටීම, ආහාර හා ජලයේ හිගය, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිත විනාශ වීම මේ සියල්ලම ලෝකයේ පුරා පැතිරිය හැකිය. එහි වේදනාව අද අපිට පමණක් නොවේ, අනාගත පරම්පරාවටත් බරපාල ලෙස බලපානු ඇත. එහෙත් මේ සියල්ල අතරම අපිට බලාපොරොත්තුවක් නැති වෙන්න ඕනේ නැහැ. මිනිසා යුද්ධය තෝරාගත් හැටි විතරක් නෙවෙයි, සාමය තෝරාගත් අවස්ථාවන් ගැනත් ඉතිහාසය කියලා දෙනවා. සාකච්ඡා, එකඟතා සහ අන්තර්ජාතික සහයෝගීත්වය මගින් ලෝකයේ තවත් විනාශයකට යාම වළක්වා ගන්න පුරුවන්. යුද්ධය බලවතුන්ගේ තීරණයක් වුණත් සාමය කියන්නේ සෑම මිනිසෙකුගේම වගකීමක්. අවසාන වශයෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇතිවේවීද කියන ප්‍රශ්නයට අපිට එකම පිළිතුරක් දිය හැකිය. එය අපි කැමතිනම් වළක්වා ගත හැකි අනාගතයක්. යුද්ධයෙන් නොව සාමයෙන් ලෝකයේ ගොඩනගන්න පුළුවන් නම් ඒකයි මිනිසාගේ සත්‍ය ජයග්‍රහණය. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.